හයි හයි යමුද මාත් එක්ක අන්තිම මොහොතේ වෙඩින් එකට shopping කරන්න. ඇත්තටම වෙඩින්ස් දෙකක් මට එක ළඟ තිබ්බා. එකක් මගේ අයියාගේ වෙඩින් එක. මගේ අයියාගේ වෙඩින් එකට already මම outfit එකක් design කරන්න දීලා තිබ්බේ. So I didn't have to worry about it. හැබැයි අනිත් වෙඩින් එකට ඇත්තම කිව්වොත් මම කිසිම දෙයක් shopping කරලා තිබ්බේ නැහැ. So ඇත්තටම මම ඒ වෙඩින් එකට දවසකට විතර කලින් වගේ තමයි මම ඇත්තටම ගිහිල්ලා shopping කරන්න ගත්තේ. So ඇතරම මේක last minute shopping එකක් වගේ එකක්. හැබැයි මම කිසිම කලබලයක් තිබ්බේ නැහැ. මේක තමයි මගේ පළවෙනි outfit එක. ඒක ලස්සනයි. හැබැයි මට ඒක slit එක කපලා වැඩි කියලා හිතුණා. මම මෙහෙම තමයි කොහොමත් outfit එකක මම කැමති colours වර්ගයක් තියෙනවා නම් ඒ කීපෙම මම try කරලා බලනවා. Like to see which color suits me the best කියලා. So ඔයාලත් මේ වගේද? ඇත්තටම මම කොහොමද ගෙදරින් බැනුම් අහනවා මගේ හැම වැඩක්ම මම අන්තිම මොහොතේ තමයි කරන්න කියලා. සමහරවිට අනිත් ගෑනු ළමයි නම් මාසෙකට විතර කලින් shopping කරනවනේ වෙඩින් එකක් කිව්වම but I'm not like that. It's okay, right? ඉතින් මේක තමයි මම කලින් අනිත් red එකේ black එක අන්තිමේදී ඒක තමයි මම purchase කරේ and then I went to Coat Runner to buy some jewelry. ඊට පස්සේ මම ගියා මගේ outfit එක design කරපු තැනට ඒක fit on කරලා බලන්න. ඒකේ පොඩි adjustments වගේක් තිබ්බා කරන්න කලින් පාර මම ගියාම but මම ඊට පස්සේ ඒක මේ පාර fit on කරලා බලද්දී I loved it so much. It suited me so well. ඊට පස්සේ මම ගියා මට කරන්න තිබ්බ අමාරුම වැඩේ කරන්න. ඒක තමයි මගේ කකුලේ foot size එකට ඇත්තටම shoes හොයන එක මාර අමාරුයි. කොහොම එකත් කරගෙන මම ගියා ගෙදර. එහෙනම් අදට එච්චරයි. Thanks for watching. Bye bye.